රූසපුවක් කියලා කියන්නේ අපේ පෞරුෂත්වය වැඩි කරන්න වගේම අපේ හිතේ සතුට වැඩි කරන්නත් අවශ්‍යම දෙයක්නේ. ඉතින් ලස්සන වෙන්න, සුන්දර වෙන්න අපි හරිම උනන්දුයි, හරිම කැමතියි. ඉතින් ලස්සන වෙන්න, සුන්දර වෙන්න කැමති ඔබ වෙනුවෙන් වටිනා නිෂ්පාදන පෙළක් ගැන කතා කරන්නයි අද දවසේදී අපි ලෑස්ති වෙන්නේ. ඒ තමයි බයෝ බියුටි ලංකා කියලා කියන්නේ. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා. බයෝ බියුටි ලංකා ආයතනයේ ව්‍යාපාර ප්‍රධානී අනුරාධ වික්‍රමසිංහ මහත්මිය. අයබෝවන්. අයබෝවන්. ඒ වගේම මාතෘ සහ ළමා සෞඛ්‍ය උපදේශිකා කතිකාචාර්යනී ශාමලී පතිරගේ අපේ මිස්. අයබෝවන්. අයබෝවන්. හොඳයි. ශාමිනී මිස්, අපි දන්නවා අද කාලේ හැමෝම ලස්සන වෙන්න කැමතියි. ඒ වගේම හරිම උනන්දුයි. දැන් මේ ස්වභාවිකව ලස්සන වෙන්න තියෙන හොඳම අමුද්‍රව්‍ය තමයි කුංකුම, කහ, වෙනිවැල්, කෝමාරිකා සහ නෙල්ලි කියලා කියන්නේ. ඇත්තටම මේ අමුද්‍රව්‍ය අපේ ශරීරයට, අපේ සුන්දරත්වය වැඩි කරන්න වැදගත් වෙන්නේ කොහොමද? ඔය ලිස්ට් එක කියාගෙන ගියාම අපිට නිකන් ලස්සනයි කියලා එකක් නේද නිකන් හිතෙන්නේ. මොකද ඉස්සර කාලේ ඉඳලා ඔය කවිවල පවා තියෙන කුංකුම වලින් ලස්සන වෙච්ච හැටි ඊළඟට කහ දානවා. අපි දන්නවා අමු කහ ටිකක් ගලක හරි උරච්චි කරලා ඉස්සර කාලේ ඉඳලා කාන්තාව ලස්සන වෙන්න පාවිච්චි කරා. ඒ වගේම නෙල්ලිත් එහෙමයි. ඒ වගේම එතකොට සැෆ්‍රන් කුංකුම කියලා කියන්නේ තාම හොඳ ඖෂධයක් ලෝකේ පුරාම භාවිතා වෙන, ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම විශේෂයෙන් මැද පෙරදිග කාන්තාව ලස්සන වෙන්න භාවිතා කරන දෙයක්. ඉතින් ওই සැෆ්‍රන් කියන එකේ ගොඩක් වෙලා මේ ලස්සන විතරක් නෙමෙයි සතුට ගේන රසායනිකුත් තියෙනවා, සෙරොටනින්. එහෙනම් සතුටින් ඉන්නකොට කොහොමද ලස්සනනේ, ලස්සනට hina වෙලා ඉන්නකොට. ඉතින් ඒක නිසා මේ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් වල හොඳ ප්‍රතිලාභ තියෙනවා ලස්සන වෙන්න. කොහොමදත් කහවල කර්කියුමින් කියන සංයෝගය තියෙනවා. ඒකෙන් ගොඩක් වෙලාවට අපිට කුරුලෑ එහෙම මර්ධනය කරලා, ඒ වගේම හැමට එන ඔය ආසාදන තත්ත්ව, දද, ඒ වගේ ඇති වෙන නරක දේවල් හැම එකක්ම පාලනය කරන්න කහවලට ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම නෙල්ලි කියලා කියන්නේත් අපි ආදිමත් කාලෙක ඉඳලා ලස්සන වෙන්න විතරක් නෙමෙයි, ඇඟේ ඇන්ටිऑක්සිඩන්ට්ස්, ඒ කියන්නේ අපේ ඇඟේ මේ සිදුවන ප්‍රතික්‍රියාවලින් එළියට එන නරක දේවල් පාලනය කරන්න පාවිච්චි කරන හොඳ ඖෂධයක් විදිහට, ආහාරයක් විදිහට මේ හැම එකක්ම දැන් ඔය කුංකුම වුණත්, කහ වුණත්, නෙල්ලි වුණත් ඔය ගොඩක් දේවල් අපි ඖෂධ විදිහට විතරක් නෙමෙයි, කාලාන්තරයක් තිස්සේ අපි ආහාර විදිහට භාවිතා කරපු දේවල්. ඉතින් ඒක නිසා අපිට මේවා 아무තු දේවල් නෙමෙයි. හැබැයි අපි මේ නම් ටික කියනකොට කොට්ටම අපිට නිකන් මතක් වෙන්නේ මේ මහා කාලයේ ලංකාවේ මිනිස්සු වගේම විශේෂයෙන් දකුණු ආසියාතික රටවල මිනිස්සු ලස්සන වෙන්න භාවිතා කරපු දේවල්. ඉතින් මේ පහම එකතු කරලා, ඔය කියන ඉන්ග්‍රීඩියන්ට්ස් පහම එකතු කරලා එකපාරක ගන්න පුළුවන් නම් දැන් ප්‍රායෝගිකව බැලුවහම අපිට නෙල්ලි ගෙඩියක් කන්නයි ඕන කහනම් ඉතින් අපි කොහොමත් ආහාර වලට එකතු කරනවා. ඊට පස්සේ සැෆ්‍රන්, ඔය වගේ හැම එකක්ම එකපාර එකතු කරගන්න අපිට ආහාර වේලට ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපිට මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක මේ ටිකම එකතු කළා මොකක් හරි දෙයක් හදනවා නම් අපිට සෑහෙන ප්‍රතිලාභ ගොඩක් අපේ සිරුරට, ඒ වගේම ලස්සන වෙන්න භාවිතා කරන්න පුළුවන්. හැබැයි තියෙන ගැටලුව තමයි දැන් මම වුණත් පෞද්ගලික මම කල්පනා කරනවා මේ සේරම එකපාර ගන්න පුළුවන්ද? හැබැයි ෂුවර්ද මේවා මොකද අපි දන්නේ මොන විදිහට හදලා මොන විදිහට එවනවද, මේවා තියෙනවද? එතන තමයි අපිට තියෙන ගැටලුව. නැත්තම් මේ දේවල් ලෝකේ තියෙන දේවල්නේ ස්වාභාවිකව. ඉතින් අපි අන්න ඒ ප්‍රශ්නෙට තමයි ප්‍රධාන උත්තරේ සපයලා තියෙන විශ්වාසවන්ත බව. මොකද පළවෙනිම මම මේ ආයතනික වැඩ කරන්න කලින් ඉඳලම මම ආයතනයේට විසිට් කරලා බලලා කොහොමද හදන්නේ, කහ ටිකක් ගන්නවා නම් ඒක කොහෙන්ද ගන්නෙ, ඒ කහ ටික වේලන්නේ කොහොමද, ඒ ටික කුඩු කරන්නේ කොහොමද, ඔය සියලු දේ ඇස් දෙකෙන් දැකලා මේ විශ්වාසයත් එක්ක තමයි මම මේ කතා කරන්නේ. ඒක නිසා විශ්වාසය තමයි මේ වගේ දෙයක් පාවිච්චි කරද්දී අපේ කාන්තාවන් විශේෂයෙන් පිරිමින්ට උනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන කාරණාව, ඖෂධයක් අපිට බාහිරින් ඖෂධයක් විදිහට අපි ගන්නවා නම් යම්කිසි ආහාරයක් ගන්න දෙයක්, ඒක අපි විශ්වාසය තමයි ප්‍රමුඛතම සැලකිලිමත් විදිය යුතු දේ. ඉතින් ඒක අපි තහවුරු කරලා තිනවා අනුරුද්ධ ඒ ගැන කතා කරාවේ. ඒ විශ්වාසය අපි කොහොමද රකින්නේ සහ ඔයගොල්ලන්ට කොහොමද හරිම නිවැරදිම දේශීය ඖෂධ ශාකසාරය ලබා දෙන්නේ කියන එක. දැන් ශාමිනී මිස් හොඳට පැහැදිලි කරපු ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා හරි වටින නිෂ්පාදනයක් බයෝ බියුටි ලංකා ආයතනය හඳුන්වලා දීලා තිනවා අපේ පරිභෝගිකයන්ට. මොකද්ද මේ නිෂ්පාදනය කියලා අපි කියමු. ඔව්, මේ කිව්ව කාරණේත් එක්ක අපි ඒ සියලු නිෂ්පාදනය කියන්නේ විටමින් C, කහ, වෙනිවැල්, කෝමාරිකා, නෙල්ලි කියන අමුද්‍රව්‍ය එකතු කරලා මේ වෙද්දී හර්බල් කොලෙජන් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒතර අද කාලේ ගොඩක්
කොලජන් කියද්දි ගොඩක් නිෂ්පාදන තියෙනවානේ පිටරටවල වලින් ගේනවා. එතකොට දීර්ඝකාලීන පාවිච්චියකට අපි දන්නේ නැහැ මොන සයිඩ් ඉෆෙක්ට් ඇති වෙනවද කියලා. මොකද ගොඩක් අද පෙන්වන්නේ මාස 3න් මේක ප්‍රතිඵලේ ඊට පස්සේ මාස 6න් මේ ප්‍රතිඵලේ එතනින් එහාට නැහැ රිසල්ට් එක. ගොඩක් අය හොස්පිටල් වල නවතින ඇත්තටම දන්නේ නැහැ. ගොඩක් කෙමිකල් දේවල් අපේ ශරීරයට ඇබ්සෝබ් කරන. එතන අපි බයෝබිට් ලංකා ආයතනයේ විදිහට මේ වෙද්දි ආයුර්වේද නිෂ්පාදන ඉදිරිපත් කරන ආයතනයක් විදිහට මේ වෙද්දි හර්බල් කොලජන් එක ඉදිරිපත් කරලා තියෙනවා. මේකත් දවසට 2ක් තමයි ගන්න තියෙන්නේ. උදේ 1යි හවස 1යි කෑම කන්න විනාඩි 15කට කලින්. ඒ වගේ මේක ගද්දි අනිවාර්යෙන් අපේ වතුර ප්‍රමාණය අනිවාර්යෙන් ලීටර් 3ත් 4 ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒ වගේ පාවිච්චි කරගෙන යනවා නම් මේක හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හොඳයි. ඉතින් බයෝබියුටි ලංකා නිෂ්පාදන ගැන දැනගන්න ඔබට දුරකථන අංකයක් විවෘත වෙලා තියෙනවා. 070යි 51යි 71යි 646. 070යි 51යි 71යි 646. ඒ වගේම බයෝබියුටි ලංකා Facebook page එක හරහා ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. ශාමිලි මිස් ඇත්තටම මේ අද දවසේ අපි මාතෘකාව බවට පත් වෙන්නේ ස්වභාවිකව ලස්සන වෙන්නේ කොහොමද කියන එක. දැන් ලස්සන වෙනවා විතරක් නෙමෙයි මේ ලස්සන වැඩි දියුණු කරගන්න ඒ වගේම ලස්සන පරිස්සම් කරගන්නත් අපි මහන්සි වෙන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ. විටමින් C කොහොමද අපේ ශරීරයේ සෞඛ්‍යයට බලපාන්නේ විශේෂයෙන් අපි හැමට කොහොමද බලපාන්නේ? ඔය විටමින් C ගැන ඉස්සර කාලේ ඉඳලා දැන් මමත් මේ සෞඛ්‍ය සම්බන්ධව කතා කරනවා නම් අවුරුදු 20කටත් වැඩිනේ. ඉතින් අපි ඉස්සර ඉඳන් චූටි බබාලට උනත් විටමින් C තියෙන පළතුරක් දෙන්න, අම්මලට උනත් බබා හම්බුනට පස්සේ විටමින් C තියෙන පළතුරු වැඩිපුර දෙන්න කියලා අපි කිව්වා. හැබැයි අපි ඒකෙදි ඒ කාලෙදි ගොඩක් බලාපොරොත්තුනේ ප්‍රතිශක්තිය වැඩි කිරීම වගේ දේවල්. අපිට පේනවා යම්කිසි හොඳක් වෙනවා කියලා එකෙන්. නමුත් දැන් නවීන කාලේ ගොඩාක් සොයා ගැනීම තියෙනවා විටමින් C එක. ඒක නිසා තමයි ඔය ක්‍රීම් එකක් ආවත් දැන් ක්‍රීම් එකේ කොයි හරි සඳහන් වෙනවා විටමින් C තියෙනවා කියලා. මොකද ඒ තරමටම විටමින් C හැමට හිත කරයි. හැබැයි අපි ඉස්සර කාලෙත් ඒක දැනන් හිටියා. හැබැයි මේ තරම් පරීක්ෂණ කරලා තිබුණේ නැහැ. දැන් පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා. හැබැයි ස්වාභාවික විටමින් C කෘත්‍රිමව නිපදවන විටමින් C නෙමෙයි ස්වාභාවික විටමින් C කෘත්‍රිමේවත් යම්කිසි මට්ටමක බලපානවා. නමුත් ස්වාභාවික විටමින් C තමයි හොඳටම ශරීරයට ඒ ප්‍රතිලාභ ලබා දෙන්නේ. දැන් අපි හැමට වෙන හානි විදිහට මේ පොඩි කාලෙකදී මට කතා කරන්න මම කෙටියෙන් කියන්නම්. හැමට වෙන හානි විදිහට අපිට මේ කොලජන් අඩු වෙන එකනේ. වයසට යනකොට කොලජන් අඩු වෙනවා. අවුවට ගියාම කළු වෙනවා. ඔය දෙකනේ අපිට තියෙන ලොකුම ප්‍රශ්න දෙක. ඉතින් ඔය දෙකට විටමින් C වලින් දෙන්නේ ලොකුම පිටුවහලක්. මොකද විටමින් C අනිවාර්යයෙන්ම UV ප්‍රොටෙක්ෂන් එකක්. හැබැයි විටමින් C ගහගෙන අවුව යන්න කියනවා නෙමෙයි. විටමින් C එකක් දැන් ඉස්සර මම සමහරලාට අවුවේ ගිහිල්ලා ආවහම මම විටමින් C වල මෙහෙම ප්‍රතිලාභයක් තියෙනවා කියලා දැනගත්ත දවස් ඉඳලා මොනවා හරි දෙහි හරි ලෙමන් හරි යූෂ පොඩ්ඩක් දාලා වතුර ටිකක් කරන් මූණ සෝදනවා. මම අදටත් දන්නේ ඒක ඉෆෙක්ට්ද කියන එක. නමුත් මගේ හිත වැඩ කරනවා. එහෙම ඒ තරමට මම දැන් ඒ බලලා එහෙම හිතනවා. නමුත් විටමින් C ආලේපනයකින් ගොඩක් වෙලාවට UV ප්‍රොටෙක්ෂන් එකක් අපි අවුවේ ගිහිල්ලා මෙලනින් අපේ ඇඟේ හැදීගෙන එනවා නම් ඒක වළක්වනවා. එහෙම නැත්නම් අවුවේ ගියාට පස්සේ මෙලනින් හැදෙන එක පාලනය කිරීම ගොඩක් වෙලාවට විටමින් C වලින් කරනවා. ඒ වගේම කොලජන් සංශ්ලේෂණය. අපි අනිත් ගන්න ආහාර වලින් සහ අපේ ඇඟෙන් සිද්ධ වෙන කොලජන් ඉබේ ප්‍රතිසංස්කරණය වෙන එක ඉම්ප්‍රූව් කරන්න විටමින් C අවශ්‍යයි. ඒක නිසා තමයි විටමින් C මේ තරම් දුරට ලෝකයේ හැම තැනම දැන් කතා වෙන්නේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකටම රූපලාවන්‍ය විටමින් C ටිකක් ඔබන්න try කරන්නේ. හැබැයි තියෙන ගැටලුව කාලයක් ගියාට පස්සේ මේ එවන කෘත්‍රිම දේවල් කෘත්‍රිම බේස් එක්ක අපිට මොන හිතකට ප්‍රතිඵලයද දන්න. ඒක නිසා අපේ රටේ අපිට ස්වාභාවික විදිහට විටමින් C ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර. ආහාර වලින් අපිට හැමතිස්සෙම ගන්න කාර්යබහුල ජීවිතේ අමාරු නම් ඊට පස්සේ අපිට තියෙන විශ්වාසදායී විදිහට නිෂ්පාදකයෙක් විශේෂයෙන් දේශීය නිෂ්පාදකයෙක් හදනවා නම් අපිට ඒ සඳහා අපිට ඊළඟ අවධානය යොමු කරන්න පුළුවන්. එතෙන්ට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට විටමින් C දේශීය වශයෙන් නිෂ්පාදනය කරන විශ්වාසදායක විදිහට හරි විදිහට ගන්න පුළුවන් සිස්ටම් එකක් අනුරුද්ධ මහත්තයලා හදලා තියෙනවා. ඉතින් ඒක ගැන තමයි අපි මේ කතා කරන්නේ. හොඳයි. එච්චර වටින විටමින් C පාවිච්චි කරලා බයෝබියුටි ලංකා ආයතනයේ නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒක නත් කියමු. අපි මේ වෙද්දි බයෝබියුටි ලංකා ආයතනයේ විදිහට මේ වෙද්දි නිෂ්පාදනය කරලා තියෙනවා විටමින් C කැප්සූල් එක. සාමාන්‍ය අපි දෛනික අපිට මිලිග්‍රෑම් ප්‍රමාණයක් අවශ්‍යයි අනිවාර්යෙන් විටමින් C කියන. ඒතර ඒක අපිට ආහාර වලින් ලබා ගන්න පුළුවන්. ඒත් අපිට අපේ රූපලාවන්‍ය කටයුතු වල සහ අපේ සම ආරක්ෂා කරගන්න අපේ කොලජන් නිෂ්පාදනය වලට ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඒක ආරක්ෂා කරගෙන අපිට විටමින්ම පිටින් අපිට නිෂ්පාදනය
නිෂ්පාදන ලබා ගන්න වෙනවා. එතකොට විටමින් C කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඒක ඉන්ක්ලූඩ් කළ මේ විදිහට හඳුන්වලා තියෙන අපේ විටමින් C කැප්සූල් එක මිලිග්‍රෑම් 550 කැප්සූල් තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකෙන් දෙකක් වෙනකන් දවසට ගන්න පුළුවන්. උදේ එකයි හවස එකයි කැම කන්න විනාඩි 15කට කලින් මේ නිෂ්පාදනයත් අපි ඉදිරිපත් කරලා තියෙන GMP සර්ටිෆිකේට් එක, ඕගනික් සර්ටිෆිකේට් එක සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහිතව තමයි මේ නිෂ්පාදනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා කිසිම බයක් සැකක් නැතුව අපේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. හොඳයි. බයෝ බියුටි ලංකා නිෂ්පාදනය ගැන දැනගන්න දුරකථන අංකය මම නැවත මතක් කරන්නම්. 070 51 71 646 070 51 71 646 වගේම බයෝ බියුටි ලංකා Facebook page එක හරහා ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. හිතවතුනි අපි ඔබට ආරාධනා කරනවා ස්වභාවිකව සුන්දර වෙන්න බයෝ බියුටි ලංකා ඔබේ තේරීම් බවට පත් කරගන්න කියලා. පුංචි විරාමයක් කරන් එන්නම් මේ ජීවිතේට ඉඩ දෙන්න.